ඉරාට සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම. අද අපි යන්නේ අලුත්ම එක්ස්පීරියන්ස් එකක් ගන්න අපේ ජීවිතේ තියෙන ලස්සනම එක්ස්පීරියන්ස් එකක් ගන්න. අපේ යාළුවෝ ටික මෙතන පේන වෙනද වගේමත් නඩේකුයා. ඊපස්සේ අපේ නාරංගල ඉන්න මේ අදීසගේ යාළුවෙක් කියනවා ආකාශ කියලා. මෙතන ඉන්න ලහිරු ඉන්නවා. ඊපස්සේ මෙතන ඉන්නවා කවුද අපේ? හිරුණා අයියා. අපි කට්ටිය තමයි අද යන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේන නැති වටපිටාවත් එක්ක යද්දි අමුතු වෙනසක් වෙනවා. අද අපි ඉන්නේ කික්කඩුවේ. කික්කඩුවේ අලුත්ම ඇඩ්වෙන්චර් එකක් කරන්න තමයි යන්නේ. අපි යන ඉස්සරහට යන ගමන් හම්බෙමු. අපි අපේ යාළුවන්ගෙන් අහලා බලමු කොහොමද මේ තැන කියලා ඔයගොල්ලන්ට තේරෙනවා. පරිසරය අසුරි විඳින්මින් ඉන්න මෙතන ඉන්නවා ලකියා. මෙතන ඉන්නවා සුද්දා. මෙතන ඉන්නවා අපේ යාළුවා. මෙතන ඉන්නවා ලහිරුවා. මෙතන ඉන්නවා අයියා. ලකියෙන් අහලා බලමු මොකද්ද මේක ගැන කියන්න තියෙන්නේ ඔයගොල්ලන්ට. ඉතින් මෙතනට යනවා ඔයගොල්ලන්ට මේ මෙතන තියෙන ඔක්කොම ෆැසිලිටිස්. මෙතන කරන්ට් ලයින් එකක් තියෙනවා. ඊට පස්සේ අපිට ටෙන්ට් එක ගේන්න ඕනේ නැහැ. මෙතන ටෙන්ට් තියෙනවා. මෙතන ඇතුළේ ඔයගොල්ලන්ට පේනවා. කොට්ටත් එක්ක මිට්ටක් තියෙන ඔක්කොම තියෙනවා. මේ අපිට අද ටෙන්ට් දෙකක් තියෙනවා. අපේ 6 දෙනෙක් ආවා. කූඩාරම් දෙකක් තියෙනවා. මෙතන කයකින් එක අපි හෙට උදේට යන්නේ කයකින් රයිඩ් එකක් යනවා. ඒකේ කයකින් තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ මෙතන තමයි මේ තියෙන්නේ. මේවා කරන්ට් ඔක්කොම වැඩ. ඒ තියෙන්නේ තව ටිකකින් අපි අපේ රෑ කෑම වේල හදා ගන්න ඕනේ. එහෙනම් එතකොට හම්බෙමු.
අපේ කලපුව වටේම කොච්චර ලස්සනද කියලා. දැන් වෙලාවර 11 මාරයි අපේ කට්ටිය නිදි. මේ ඉන්නේ. සසින්දු අයියලා කට්ටිය මේ කූඩාරමේ. ඉතින් සුද්දයි ආකාශය මේ කූඩාරමේ. මං ඉඳාගෙන මේ කූඩාරමේ. හෙට උදේ අපිට ලස්සන සන්රයිස් එකකුත් එක්ක මේ කලපුව මැද්දෙන් අපිට අපේ ජීවිතේ ලැබෙන අලුත්ම අත්දැකීමක් වෙන කයාකින් රයිඩ් එකක් කරන්න හම්බ වෙනවා. ඉතින් අපි හෙට උදේට මේ ලස්සන කලපුවේ ඉඳන් හම්බෙමු. ඔයගොල්ලන්ට සුබ රාත්‍රියක්. කට්ටියම දැන් ලයිෆ් ජැකට් දාගෙන හැත්තිලා තියෙනවා. ඔයගොල්ලන්ට අපේ කයක් ටික අය පැත්තේ තියෙනවා. ඉතින් මේ කලපුවේ ලස්සන view එක බලාගෙන අද සන්රයිස් එකත් එක්ක කයකින් රයිඩ් එකක් තමයි යන්න හදන්නේ. අපි කයකින් වලට මෙතන ෆෝන් එක දැන් යන්න රෙඩි වෙලා ඉන්න කට්ටියම ගිහිල්ලා බෝට්ටුවට නැගින් ෆෝන් එක kabarnya lagi berai tasik dulu behema kala ඉස්සලා මෙහෙම තියන්න එපා අර පැත්තට දකුණට ගහන්න කට්ටිය මට නේ ගහන්න මේක කරවන්න දකුණට ගහන්න බ්‍රවුලර් නෑල අවුල නෑ බ්‍රවුලර් නෑල නෑ අවුල තිබ්බත් කරන්න දෙයක් නෑ ඔයගොල්ලන්ට අර පැත්තෙන් පේන ලස්සන සන්රයිස් එකක් ඔය තසින්දු අයියලා යන්නේ. එතන අපේ සුද්දලා ඉන්නවා. වැඩි කිලෝමීටර් කීයක් තමයි වේගෙන් යන්නේ? 100ක වේගෙන් යනවා. අර තමයි අපේ ගයිඩ් අංකල්. අර පැත්ත ගත්තට පස්සේ අර පැත්තට තියෙන සීමා මාලක අපි යද්දී ඒක පහු කරන් එක ළඟින් තමයි යන්නේ. මේක තියෙන්නේ හික්කඩුවයි ගාල්ලා මැද රත්ගම කියන හරිය. ඉතින් මේකට තමයි පොල්ගස් දුව ආරණ්‍ය කියන්නේ. මේක ඉන්න හාමුදුරුවරු
මේක කලපුවක තියෙන හින්දා තමන්ගේ අවශ්‍යතාව සඳහා යන්නේ මෝටර බෝට් වල තමයි. මෙතනින් ඇතුළට පාරක් තියෙනවා. ඉතින් මේ කයකින් පදින හරිම සිස්ටම් එක තමයි දෙන්නම හබල් එකම පැත්තට ගහන්න ඕනේ. පසින්දු අයියලා යන විදියට වගේ. ඒකට තමයි වැඩි වේගයක් ගන්න පුළුවන්. ඉතින් මේ කලපුවකට මේ දවස්වල මාළු විතර දානවා. මොකද මේ මුහුදේ මාළුන්ට විතර දාන්න බෑ. කිවුල්ජිය තමයි මාළුන්ට විතර දාන්න හොඳම තැන. ඒකින්ද මාළු මේ දවස්වල මේ කලපුවේ තමන්ගේ විතර දාලා තියෙනවා. අපිට යද්දි පාවෙන උඩ පේනවා. අපි දැන් කීම් යන්නේ මෙහි ඉඳන් අර ගයිඩ් මාමත් එක්ක මෙන්න මේ කඩලාන ශාක තියෙන හරියට තමයි යන්නේ. මේ පේන ගස්වල මේ ඔයාලට කියන කඩලාන ශාක කියලා. කඩලාන ශාක වල මේ කබරයෝ ඉන්නවා. මේ ගස්වල අතුවල මේ තව ටිකක් ලං කරාම අපිට බලා ගන්න පුළුවන්. කබරයෝ නිදාගෙන ඉන්න ඔය ගස්වල. ඉස්සරහින් තියෙන රේල් පාර. මෙහරි ක්ලියර්නේ. මෙහරි අතුරු නෑනේ ක්ලියර්නේ. වතුර ඉන්න බෙල්ලෙක් තමයි පේන්නේ. මේ හරිය ඇවිදන් යන්න පුළුවන්. මේ හරි සෑහෙන ඉන්නවා. මේ පෑගෙන තරම් ඉන්නවා. කට්ට සෑහෙන ටික මම මැරෙලා පස්සේ මුන්ගේ කට්ට මේ වෙනස් සට්ටු අරගෙන යනවා. මැරිච්ච උන් අය ඉන්නේ යට. මුන්ගේ දාන තැන. දැන් අපි යන්නේ කඩලාන ගස් මැද්දෙන් තමයි යන්නේ. කිරළුනේ ගෑ ගන්න. අර අතන කපරේක් යනවා. එක්ක නෙමෙයි ගොඩක් අර ඒ තමන්ගේ උදේ කෑමෙන් හොයාගෙන තමයි යන්නේ. Leheru kalau peramu naga, tadi sini. Tasan lagi naga pang, ikut mama ambil, naga. Naga di dalam. අර ගොල්ලෝ එනක අතනින් හට යන්න තියෙනවා. මෙහෙරට එන්නේ. අර ගොල්ලෝ එනක යන්න එපා. Boys.
තාසන් පාරක් දාන්නද? ඉතින් මේකට බැලලා ඉඳපන්. උන් කෙලින්ම බෝට්ටුවට කොට වෙන්න යනවා. කෙලින්ම ගෙදර යන්න. දෙකම තියාගන්න දැනට. දැනට. Happy. ඉතින් මේවට තමයි සීමා මාලක කියන්නේ. එතකොට මේ පේන සීමා මාලකේ අවුරුදු 35ක් වගේ පරණයි. අර ඊට එහා පැත්තෙන් තියෙන සීමා මාලකේ මේක අවුරුදු 145ක් වගේ පරණයි. මේක තමයි මේ භික්ෂුන් වහන්සේලා උපසම්පදාව ලබන්නේ මේ සීමා මාලක වල තමයි. එතකොට අපිට මේ මෙතනින් මේ තියෙන ආරණ්‍යයේ මේ තියෙන කුටිය තමයි ඉක්කඩුවේ ශ්‍රී සුමංගල හිමියෝ වැඩ වාසය කරපු කුටිය තමයි මෙන්න මෙතන තියෙන කුටිය. මේ සීමා මාලකේ තමයි තරණිම සීමා මාලකේ. මේ පේන කොටුවේ මෝරු ඉන්නවා. ඒකයි මේ එළියට පයින්න තමයි මේ ලොකු දැල් දාලා මේ මොඳුර තියෙන්නේ. Don't be කලබල. ඉක්මනට හැංගි පිට ගත්තා නම් ඉක්මනට මේ ඉතින් අපි දැන් පැය 3ක විතර බෝට් රයිඩ් එකක් ගිහිල්ලා ආවා. අපිට ආපු ගමන් බෑ එන්ටිලා අපිට තේ දුන්නා. 10ක් නැහැ පැයක් තියෙනවා. පේන නැති ඔයගලන්ට. ඒ කෝබම්මගේ තේද? කස්ටමර් සර්විස් සුපිරියයි. ඔව්. ටොප් බලු. එකට කරමු. ඒ වගේ මෙහෙම නෑ මට ගොඩ ගන්න ඕන. මටත් ඊයේ අපිට පරිප්පුත් දුන්නා. පෙසා හන්ද තේ දුන්නේ. මෙතන කස්ටමර් සර්විස් එක ගන්නවා 100%ක් නෙමෙයි 100,000ක් කියන්න පුළුවන් පට්ට. අපේ යාළුවෙක් කෙනාට මොකද මෙතන ආපු එක කෙනෙක් හිටින්නේ නැහැ නේද? කබරේ ඔක්සිටියා. ඔව් කබරේ ගොඩක් හිටියා.
ඔව් මෙතෙන්ටත් ආව ඊළඟ කබරේක අපි නම් මේ සංග්‍රහයේ ඉඳලා අපි යන්න හැදලා උඩට ගිහිල්ලා හම්බෙමු. ඉතින් දැන් අපි බෝට් කැම්පින් එක ඉවර කරලා අපේ උදේ කයකින් රයිඩ් එකක් ඉවර කරලා දැන් කට්ටියම යනවා. දැන් මෙහෙම ගිහිල්ලා අපි යන්න ඕනේ හික්කඩුවේ බීච් එකට ස්නොක්ලින් කරන්න. අපි එතෙන්ට ගිහිල්ලා එන හම්බෙමු. ඉතින් අපි ඇවිල්ලා තියෙන අද ස්නොක්ලින් කරන්න. අපේ යාළුවෝ ටික පේනවා ඔයගොල්ලන්ට. කඩේ බීච් එක තමයි තියෙන ඔයගොල්ලන්ට පේනවා. කට්ටිය ස්නොක්ලින් කරනවා. අපි දැන් මෙතන සාමින්ද කඩෙන් ගත්තා මේ බෝගල් දෙකයි මේකයි ලයිට් දෙකක් තියෙනවා ඔක්කොම පැකේජ් එකට. අපි එන මොදරයා වරුවා අනිවාර්යයෙන්ම ජීවිතේ විඳින්න ඕන එක්ස්පීරියන්ස් එකක්. ඔයගොල්ලොත් දෙන්න අනිවාර්යයෙන්. ඔයගොල්ලෝ දකින්න ඇති අපේ වීඩියෝ එක. අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක හොඳ නම් channel එක subscribe කරන්න. ඔයගොල්ලන්ගේ අදහසත් comment එකක් විදිහට අමුල්ලා තියන්න. ඉතින් ඊළඟ දවසෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් හමු වෙන බලාපොරොත්තු වෙනවා. අපි හැමෝම මෙතන සමු ගන්නවා. ඔයගොල්ලන්ට සුබ දවසක්. ජය වේවා.